ඉතා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඉතා ආදරෙන් මතක් කරනවා. මාස 6කට පමණ පසුව ලැබුණ නිවාඩුව සමගින් සුමුදුවට දැනෙමින් තිබුණේ දරාගත නොහැකි තරමේ නිදහසකි. වේලාවක් කලාවක් නොමැති යුද්ධයක් අතරේ සිරව ගත කළ මාස 6ක පමණ කාලය ඔහුට නම් වසර ගණනාවක් මෙන් දීර්ඝව දැනුනි. එම කාල සීමාවේදී දසුනී වෙතින් ලද ලිපි ගණනාවක් හේතුවෙන් ඔහු නැවත නැවතත් ඒවා කියමින් අමුතුම සතුටක් භුක්ති විඳේය. ඒ සෑම ලිපියකටම ඇය වෙත පිළිතුරු ලියුමුත් ඒවා නිසිකල්ට ඇය වෙත ලැබුණාද කියාවත් ඔහු දැන සිටියේ නම් නැත. මහත්තයා කල්ගමුවේ නේද බයිනවා කිව්වේ? කවුරුන්දෝ කතා කරන හඬින් සුමුදු වහානෙක් විවර කළේය. ඔහු සිතුවේ තමාගේ මුරේ සඳහා මුරපලේ වූ අනෙක් සංඝයා කතා කරනවා කියාය. මොහොතක් දැස් පිසිමින් තමා සිටින්නේ කොහිදයි ඔහු සිතන්නට විය. මාත්‍යා ගල්ගමුවට ඇවිත් ඉන්නේ. බහින්න. නැවතත් කොන්දොස්තරවරයා පැවසීය. ඒ වනවිට සුමුදු විසින් පියවිසිහට පැමිණ සිටියේය. ලැබුණු මානසික නිදහසත් පස්රතේ සූපාසු අසුනත් ඔහු වෙනම් මානයකට රැගෙන ගොස් තිබුණි. විශාල බෑගයක්ගෙන වහාම ඔහු බසයෙන් බැසගත්තේය. ගිනි අවුවට කරවමින් තිබුණ ගල්ගමුව නගරයේ දෙස මොහොතක් බලා සිටි සුමුදු මොහොතකින් අසල තිබූ කඩේතුරට ගියේ තම්මාවටත් පියාටත් දසුනිටත් තෑගි බෝක ගැනීමේ අරමුණෙනි. මවටත් පියාටත් ලබා දීමට රස කැවිලි මිලදීගත් සුමුදු දසුනී සඳහා විශාල චොකලට්ටුවක් සහ සුවඳ විලවුන් බෝතලයක් මෙලදී ගත්තේය. තම නිවසට යාමට මත්තෙන් හමුවන දසුනිගේ නිවසට ගොස් මුලින්ම ඇයගේ මුහුණ දැක ගැනීමට සුමුදුගේ සිත නොයොසිල්ලෙන් පසු විය. සුමුදු දසුනිලාගේ නිවස අසලින් ත්‍රීරු දරතයෙන් බසින විට දසුනේ සිටියේ මිදුලෙහි වූ අඹසෙවනේ වාඩි වී නවකතා පොතක් කියවෙමිනි. නොසිතූ මොහොතක දුටු සුමුදුගේ රුව දැකීමෙන් ඈ පුදුමයට පත්ව වහා සිටගත්තාය. දැස් අදහාගත නොහි මොහොතක් ඉදිකටුරු ලෙස බලා සිටි දසුනි සතුටින් කෑගසමින් වහා සුමුදු වෙත දිවවිත් ආදරයෙන් ඔහු තුරු කරගන්නට විය. අනේ මම ඔයා ගැනමයි හිත හිටියේ මගේ සුමුදු අයියේ. දසුනි හීන් සීරුවේ මිමුණුවාය. සුමුදු ඉතා ආදරයෙන් ඇයගේ හිස පිරිමදින්නට විය. දසුනි යනු සුමුදුගේ පාසල් ප්‍රේමයයි. එකම ගමේ ඉපිද එකටම හැදී වඩුණු ඔවුන් දෙදෙනාගේ පාසල් ප්‍රේමයට මේ වන විට වසර කීපයකි. අපසාමාන්‍ය පෙළින් පසු සුමුදු යුද්ධ හමුදාව වෙත බැඳුන අතර ඉන් වසර 2කට පමණ පසු අපස සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටි දසුනි මේ වන විට එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තම නිවසට වී කාලය ගත කළාය. මේ අපේ සුමුදු පුතානේ. එන්න පුතේ ගෙට. දසුනිගේ කෑගැසීම ඇසී පැමිණි ඇගේ මව පැවසුවේ සුමුදු තෙස ආදරණීය බැල්මක් හෙළමිනි. මම තාම මේ එන ගමන් නැන්දේ. ගෙදර ගිහිල්ලා හැම හිමියට එන්නම්කෝ. දසුනී වෙතගෙන ඇගි ඇයගේ දෝතින් තබමින් සුමුදු පැවසුවේ නන්දාවතී දෙසට සිනාවක් පාමිනි. අම්මේ මමත් සුමුදු අයියා එක්ක එහෙ එන්නම්ද? වහා තම මව වෙත දිවගේ දසුනී ඇසුවේ බැගෑපත් ලීලාවිනි. ඊයාට කමක් නැහැ. හැබැයි පරිස්සමෙන්. මොකද තාම උඹලා දෙන්න කතාද බඳලා නැති නිසා ගමේ උන් කතා හදන්න පුළුවන්. දන්නවනේ ගමේ කාලේ හැටි. නන්දාවතීගෙන් ලද අවසරයෙන් දසුනී සුමුදු වෙත දිව ආවේ මිටින් හල කිරිල්ලියක් පරිද්දෙනි. ඔවුන් දෙදෙනා අත්වැල් පටලාගෙන ඇඟෙහි දෙවටමින් දෙවට පාර දිගේ සුමුදුගේ නිවස වෙත ගාටන්නට විය. අනේ දෙයියනේ හතරනේ උඹ ආවද? සුමුදුත් දසුනිත් දෙවට පාරෙන් මතුවත්ම කරමින් සිටු වැඩේ අතරමඟ නතර කළ සුමුදුගේ මව වූ සුමනාවතී වහා දිවවිත් සුමුදු වළඳගත්තේ ආදරේනි. මගේ රත්රන් කොල්ලා දගෙන කල් මම දෙයියන්ට ගිය හිටියේ පරිස්සම් කරන්න කියලා. ඇය මිමිනුවාය. හරි ඉතින් මම දැන් ආවනේ මගේ අම්මා බලන්න. කෝ අම්මේ තාත්තා වැඩට ගිහින්ද? ආදරයෙන් තම මවගේ හිස අත ගාන ගමන් සුමුදු විමසුවේ වටපිට බලන ගමන්ය. තාත්තා මේ ටිකේ ගල්ගමුවේ ඉඳන් කොළඹ යන බස් එකක වැඩ පුතේ. ගෙදරම ටිකක් රෑ වෙනවා. සුමනා පැවසුවාය. සුමුදුගේ පියා ඌ සිරිපාල ලංගම කොන්දොස්තරවරයෙකි. කාලයෙන් කාලයට වෙනස් වන ගමන් වාරයන් තුල ඔහු නිවසේ සිටින කාල වේලාවන් නිශ්චිතවම කිව හැකි වූයේ නැත. සුමුදු යනු සිරිපාලගේත් සුමනාගේත් එකම දරුවායි. වයස අවුරුදු 19න් පවුන විවාහ වී තිබූ ඔවුන් හට 20 ඉක්මීමටත් පෙර සුමුදු ලැබී තිබුණි. සුමනාගේ
පළමුදරු ප්‍රසූතිය සමගම ගර්භාෂයේ ඇතිව තිබූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔවුන්හට වෙනත් දරුවන් බිහි නොකරනු ලෙසට වෛද්‍යවරුන් විසින් උපදෙස් ලබා දී ඇති බැවින් ඔවුන්ගේ කුටුම්බය සුමුදුගේ පැමිණීමෙන්ම සීමා විය. තම මව්පියා හා තමා අතර වයස් පරතරය අවුරුදු 20ක් පමණ වූ බැවින් ඔවුන් දෙදෙනා තවමත් තරුණ පෙනුමෙන් සිටීම පිළිබඳව වඩාත්ම සතුටු වූයේ සුමුදුය. රාජ්‍ය සේවකයෙකු වූ සිරිපාලගේ නිවසේ අගහිගම් නොතිබූ බැවින් සුමුදු යුද්ධ හමුදාව වෙත බැඳෙනවාට දෙමාපියන්ගේ නම් කැමැත්තක් තිබුණේම නැත. එහෙත් රට ජාතිය වෙනුවෙන් තමා කැපවිය යුතු බැව් නිතරම සිතූ සුමුදු මවටත් පියාටත් හොර රහසේම ගොස් යුද්ධ හමුදා විශේෂ බලකාය වෙත බැඳුනි. රාත්‍රී කෑම වේලාව එළඹෙන තෙක්ම තසුනී සිටියේ සුමුදුලාගේ නිවසේය. ඇයහට සුමුදු දමා යෑමට ලෝභ සිටුනි. සුමනාගේද අකමැත්තක් නොතිබූ බැවින් දසුනී ඇය සමගින් රාත්‍රී ආහාරය පිළියෙල කළාය. රාත්‍රී 8 පමණ වන විට සිරිපාලද නිවසට පැමිණියේය. ඒ වෙනදා මෙන්ම සුරා මතිනි. අඩේ මගේ කොල්ලා නිවාඩු ඇවිල්ලානේ. නිවසට ඇතුළු වෙත්ම සුමුදු දැකීමෙන් සිරිපාල තමා පාලනය කරගෙන කෙරින් සිට ගැනීමට උත්සාහ කළේය. අනතුරුව එහාටත් මෙහාටත් විසියමින් සුමුදු වෙත පැමිණ ඔහුව ආදරයෙන් වැළඳගෙන දසුනී දෙස බැලුවේය. කුමාරයා කුමාරිකාවත් එක්කන්මනේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කුමරුනි කුමාරිකාව මේ රජවාසලේම නතර කරගන්නකෝ. අපි නම් ඔන්න මුකුත් කියන්නේ නැහැ. නැද්ද සුමනෝ? එසේ පවසමින් සුමනාගෙන් හය මිරිකූ සිරිපාල විසිවමින් කාමරේ දෙසට ඇදුනේය. සිනාසෙමින් සුමනාද ඔහු පසුපසින් ඇදුනාය. දසුනී ඇසක් ඉඟි කර සුමුදු දෙස බැලුවාය. මවත් පියාත් පේන තෙක් මානේ නොවූ බැවින් සුමුදු ඇසිල්ලකින් දසුනිගේ කම්මුල වෙත හාදුවක් දුන්නේය. දසුනී මූණට ආරූඪ කරගත් බොරු නෝක්කාඩුවකින් සුමුදු දෙස බලා හුන්නාය. ඇත්තටම දිගටම මගෙත් එක්ක අපේ ගෙදර නතර වෙනවක දසු. දසුනී බලා සිටියේ ආදරේ උතුර යන බැල්මකිනි. අම්මලගෙන් අහලා බලමු සුමුදු අයියේ. එයාලා වෙඩින් එකක් ගන්න ඕන කියේ දන්නේ නැහැ නේද ඉතින්? අපෝ මම නම් කැමති නැහැ වෙඩින් ගන්න. ඔන්න ඔහේ රෙජිස්ටර් කෙනෙක් ගෙනලා කසාදේ ලියාපදිංචි කළාම හොඳටම ඇති. මේ කොල්ලට තියෙන හදිසියක් බලපල්ලකෝ. දසුනී සුමුදුගේ කනක් මිරිකුවාය. ඒ අනුව දෙදෙනාගේ කැමැත්ත ඔවුන් දෙමව්පියන් වෙත දන්වන ලදී. ඔවුන්ගේ දෙමව්පියන්ද ඒ සඳහා අකමැත්තක් නොවූ බැවින් සුමුදු සහ දසුනී එදිනට දින දෙකකට පසු අතිනත ගත්තෝය. ඒ පවුලේ සමීපතයන් පමණක් සහභාගී වූ සහ දෙකින් නිමා වූ ටාම් උත්සවයකි. පුත්‍රශ්‍රීයෙන් විවාහ ගිවිස නොගත්තද සුමුදු සහ දසුනී නම් එදා සිටියේ වෙන කවරදාකවත් නොමැති තරමේ සතුටකිනි. එදින රාත්‍රියේද ඔවුන්ට අලුත්ම විදියේ එකක් විය. ඒ කෙසේ වෙතත් දැන්ම දරුවෙකු බිහි නොකළ යුතු බැව් දෙදෙනාම තීරණය කර තිබූ බැවින් කළ යුතු දේ ආරක්ෂාකාරීව සිදු කිරීමට ඔවුන් දෙදෙනා වග පලා ගත්තෝය. එදින පටන් දසුනිගේ නවතන වූයේ සුමුදුගේ නිවසයි. සුමුදු පවුලේ එකම දරුවා වූයෙන් ඔවුන් හට නව නිවසක් තැනීමේ අවශ්‍යතාවයක්ද නොවිය. සුමුදුගේ දිනදා රාත්‍රක නිවාඩුව අවසන් විය. එය ඔහුගේ සමීපතයන්ට ගෙන ආවේ මහත් වේදනාවකි. විශේෂයෙන්ම දසුනට නම් වෙනදාටත් වඩා දුකක් දැනෙමින් තිබුණි. වෙනත් රැකියාවකට යනවට වඩා මහා යුද්ධයක් පවතින සමයක මරණය පෙනිපෙනී එම භූමිය වෙත අයිතුව තිබූ සුමුදු පිළිබඳව ඔහු වඩාත් බිය වූවාය. කෙසේ නමුත් අකමැත්තෙන් වුවද සුමුදුට ඔහුගේ පවුලේ අයුරුන්ගෙන් සමුගෙන නැවත පරන්තන් බලා ගමන් ඇරඹීමට සිදුවිය. යන අතරමගත් ඔහුට මැවි පෙනුනේ දසුනී හා ගෙවූ සුන්දර රාත්‍රීන්ය. ඔහුට ඇයගේ උණුසුම අමතක කිරීමට ලෝභ සිටුනි. එහෙත් තාවකාලික ඇයගේ මතකයට සමුදී නැවතත් යුද භූමියට අනුගත වීමට සිත එකලස් කරගත යුතු බව ඔහු හොඳින් දැන සිටියේය. ඒ එසේ වෙද්දී දසුනී නිවසේ සිටියේද මහත් කනස්සල්ලෙනි. ඇයට තමාගේ දෙමාපියන් මෙන් සුමනාත්න් සිරිපාලත් ළඟින් සිටිමුත් සුමුදු නොමැති පාළුව තදින්ම දැනෙන්නට විය. කාලය කෙමෙන් ගත වී සුමුදු සේවයට ගොස් දෙමසක් පමණ ගත වී තිබුණි. ඒ වන විට දසුනගේ සිත තනිකමට හුරු වී තිබුණි. ඒත් ඇය ලද අවසරයෙන් සුමුදු වෙත ලිපියක් ලිවීමට අමතක නොකළාය. සුමුදුගෙන්ද ඇයට සතියක් පාසා නොරදුවාම ලිපි ලැබුණි. එහෙත් ඒවා ලියන ලද දිනේ සිට දසුනී අතර ලැබුණේ නම් දින ගලපීමකින් තොරවය. මන්දයත් යුද්ධය පැවති ප්‍රදේශයේ සිට බොහෝ මාර්ග ඔස්සේ කොළඹට එන ලිපි අදාළ තැනට යන විට බොහෝ කලක් ගතවන බැවිනි. එය එකල ලිපි හුමාරු කරගත් අයට නම් සාමාන්‍ය දෙයකි. එය එක්තරා වැසි දිනයක් විය. ගස් අතු අඹරවමින් තද සුළං සමගින් මහා වැස්සක් ඇදහැලමින් තිබුණි. පරිසරයම රාත්‍රී අන්ධකාරයක් සමගින් නැගෙන අකුමසර හමුවේ අමුතුම පාළු ස්වභාවයක ගිලෙන්නට විය.
ඒ වන විට රාත්‍රී 10 කනිසම පසුව තිබුණි. සිරිපාල සේවය නිම වී නිවසට පැමිණියේ මහා වැස්සේ තෙමීගෙනය. ටවුමේ තැබෑරුමෙන් හොඳ හැටි සප්පායම් වී පැමිණි සිරිපාට නම් වැස්ස බාධාවක් ලෙස දැනුනේ නැත. ඔහු පැමිණෙන විටත් සුමනා තද නින්දේ පසු විය. වැසි සීතලත් සමගින් පොරවණෙන් උණුසුම් වූ ඇය ගැඹුරු නින්දේ පසු වූවාය. සිරිපාලගේ හඬින් නිවසේ දොර හැරියේ දසුනීය. හොඳ හැටි තෙමී සිටි සිරිපාල වෙත තුවායක් දරගෙන ඇය දොර වෙත ගියාය. ගේ තුල දල්නුව තිබූ විදුලි බල්බේ එළියෙන් දසුනී හැඳ සිටි දුර්වැ ඇඳුම විනිවිද ඇයගේ හැඩකාර සිරුර සිරිපාල ඉදිරියේ නිරාවරණය වී තිබුණි. සිරිපාල මොහොතක් ඒ දෙස බලා සිටියේ සැනින් සිතට පැමිණි දරාගත නොහැකි තරමේ ආශාවත් සමගිනි. "දුවේ, කෝ අම්මා?" එහෙටත් මෙහෙටත් විසියමින් තුවාය ඉනවටා පටලවාගෙන හැඳ සිටි හැඳුම උනා තබමින් සිරිපාල විමසන්නට විය. "අම්මා හොඳටම නිදි. ඉන්නකෝ, මම තාත්තට කෑම ලෑස්ති කරන්නම්." එසේ කියමින් සිරිපාල අතේ ඌ තෙත ඇඳුම් අතරගෙන දසුනේ කුස්සිය දෙසට පියවන්නාය. තමාට පිටුපා ඇවිදන් යන දසුනිගේ එහාටත් මෙහාටත් පැද්දෙන විශාල පස්ස දෙස සිරිපාල බලා සිටියේ උමතුවෙනි. ඒ වන විටත් අනෝරා වැස්ස පැවති බැවින් පරිසරයම දැඩි සීතලක ගිලී තිබුණි. දසුනී තමා වෙත කෑම බෙදා දෙන තෙක් සිරිපාල හැඳ සිටි තුවායේ ගැටය අලුත් කරගනිමින් කුස්සියෙහි ඌ ලී බංගුව මතින් වාඩි විය. තමාට පිටුපා කෑම බෙදමින් සිටින දසුනිගේ සෙලවෙන විශාල පසුපස පෙදෙස දෙස ආශාවෙන් බලා සිටි සිරිපාලට ඒ තමාගේ පුතාගේ බිරිඳ කියාවත් නිනව්වක් තිබුණේ නම් නැත. තමාව පාලනය කරගත නොහැකි තැන වහා හුන්ටයින් නැගී සිටි සිරිපාල විසිවමින් ඉදිරියට පැන වහා දසුනිය බදාගත්තේ ඉදිරියට කුමක් සිදුවේද කියාවක් නොසිතමිනි. ඒත් සමගින් ඔහුගේ ඉනෙහි දැවටී තිබූ තුවාය ගැලවී බිම වැටුණි. "මොකද තාත්තේ අතාරින්නකෝ මාව." නිරුවතින් තමාගේ පිටුපසට තදවමින් දෑත් ඉඟවට අයව අබදාගෙන සිටින සිරිපාලගේ දෑත් ඉවත් කිරීමට උත්සාහ කරමින් දසුනී පැවසුවේ පහත් හඬිනි. සිරිපාලට ඉවත් වනසේ පැවසුවත් එම හඬෙහි නම් එතරම් අකමැති බවක් ගම්මේ වී තිබුණේ නම් නැත. "අනේ මගේ කෙල්ලේ, ටිකක් ඉඳපංකෝ." ප්‍රාණවත්ව තිබූ තම අවයවය දසුනිගේ පසුපදට තද කරමින් සිරිපාල කෙඳිරුවේ මත් පුනහඬකිනි. ඒ වන විට ඔහුගේ දෙතොල් දසුනිගේ ගෙල පිටුපස පෙදෙස ආක්‍රමණය කර තිබුණි. "අම්මට ඇහැරුණොත් අපි දෙන්නම ඉවරනේ. ඕක නතර කරන්නකෝ අනේ." දසුනී වහා අනෙක් පසට හැරමින් පැවසුවාය. එහෙත් සිරිපාල නම් ලද අවස්ථාව මඟ හැර යාමට කැමැති වූයේ නැත. දසුනීද සිරිපාලගේ හැඩිදරි ග්‍රහණයට ලොල් වූ බැවින් නිහඬ වූවාය. කෙසේ හෝ ඇය එදින සුමුදුගෙන් ලද පහසට එහා ගිය පහසක් සිරිපාලගෙන් ලැබුවාය. වරදකාරී හැඟීමක් තම සිතට දැනුනමුත් සිරිපාලගේ වියරුහා දරදරු ග්‍රහණය හමුවේ දසුනී වෙනම මානයකට වැගෙන ගොස් තිබුණි. එතැන් පටන් ලද සෑම අවස්ථාවකම සුමනාගේ දැස් මග හරිමින් සිරිපාලත් දසුනිත් ලිංගිකව හැසිරුණෝය. සුමුදු සේවයට ගොස් මාස 5ක් පමණ ගත වුණ විට දසුනිට සුමුදු මතක් නොවන තරමටම ඔහුගේ පියා දසුනිගේ සිතට එබිකම් කිරීමට සමත්ව තිබුණි. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ සම්බන්ධතාවය සම්මතයට පටහැනි එකක් වූ බැවින් ඒ දෙදෙනාගෙන් පිටව නොයෑමට ඔවුන් වග බලා ගත්තෝය. එහෙත් ඔවුන් කලබලයට පත් කරමින් දිගින් දිගටම දසුනී ඔක්කාරයා ක්ලාන්ත ගතියෙන් පෙළෙන්නට වූ බැවින් ඇය වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට මේ කිසිත් නොදත් සුමනාවතී කටයුතු කළාය. එහිදී දසුනී ගැබ්ගෙන ඇති බව වෛද්‍යවරයා විසින් දන්වන ලදී. සුමනාවතී නම් එයින් බොහෝ සතුටට පත් වූවාය. එහෙත් දසුනගේ සිත නම් ලද ඇසිල්ලෙන් කලබලයට පත්විය. තමාගේ කුසේ සිටින බිලිඳා සුමුදුගේ නොවන බව ඈ සක්ෂුදක්සේ දැනහුන්නාය. එම බිලිඳා මීට මාස 6කට පමණ ඉහතදී ලිංගිකව එකතු වූ සුමුදුගේ නොවන බව සුමුදුර දැනුණහොත් ඇතිවිය හැකි ගැටලුව පිළිබඳව ඇයගේ සිත මහා වියවුලකට පත්ව තිබුණි. තවත් සතියකට පමණ පසු සුමුදු නිවාඩු පැමිණියේය. බොහෝ කලකට පසුව තම ආදරණීයයන් අතරට නිරුපද්‍රිතව පැමිණීමට ලැබීම පිළිබඳව සුමුදු සිටියේ සතුටකිනි. සුමනාවතීද තම පුතුගේ පැමිණීමෙන් සතුටින් ඉපුණාය. එහෙත් දසුනි නම් සුමුදුගේ පැමිණීමෙන් සතුටට පත්ව සිටින බවක් පිටට පෙන්වූමුත් ඇය සිටියේ ඇතුළතින් බියෙන් වෙවුලමිනි. ඒ අතර සිරිපාල නම් සිටියේ සුමුදුගේ පැමිණීමත් සමගින් තමාට දින ගණනාවක් පුරාවට සිදුවන පාඩුව පිළිබඳව සිතමිනි. ඒ කෙසේ වෙතත් සුමනාවතීගේ මුවින් මුලින්ම පිට වූයේ ලැබෙන්න සිටින බිලිඳා පිළිබඳව පුවතයි. ඒ කනවැකෙත්ම සුමුදුගේ සිතට ඉමා සතුටක් දැනුනමුත් මෙතරම් ඉක්මනින් දරුවෙකු නොහැදීමට ඔවුන් දෙදෙනා කතිකා කරගෙන තිබූ බව සිහිවිය. ඒ අනුව ඔවුන් දෙදෙනා පසුගිය නිවාඩුවේදී එකතු වූ අවස්ථාවන් වල ආරක්ෂාකාරී වීමට වග බලා ගත්මුත්
ඒ අසාර්ථක වී ඇති බව සුමුදු සිතන්නට විය. කෙසේ හෝ දෛවයේ සරලමකින් දසුන්ගේ කුසදුරට පැමිණ සිටින තමාගේ බිරිඳා පිළිබඳව සුමුදු සිතුවේ නැවුම් සිතුවිලි සිත ඇතුලේ පුරවාගෙනය. එම පුවත හමුවේ සුමුදුගේ යහපත් ප්‍රතිචාර දුටු දසුනී යටි සිතින් සැනසීමටපත් වූවාය. ඒ කියන්නේ දසූ තව මාස 3-4කින් දින තියෙන්න ඕන නේද බබා හම්බෙන්න. යාන්තමින් මෝදු වී තිබූ දසුනුගේ කුස අතගාමින් සුමුදු පැවසීය. තමා මීට මාස 6කට පමණ ඉහතදී දසුනී හා එකතු වූ බැවින් එදින සිට ගණන් බලා ඔහු දින අනුමාන කළේය. ඔහුගේ පැනයත් සමගින් දසුනී නැවතත් කලබල වූවාය. ඇයගේ දරුගබට මාස 6ක් පමණ වී ඇතැයි සුමුදු සිතුවමුත් ඇත්තටම ඒට මාස 3ක් බැව් දැන සිටියේ දසුනිත් සිරිපාලත් පමණකි. එමෙන්ම දසුනී හට පවුල් සෞඛ්‍ය සේවිකාවට බොරු කළ නොහැකි විය. එබැවින් දසුනී ඇයහට නිවැරදි දින ගණන් පවසා තිබුණි. සුමුදු හට පවුල් සෞඛ්‍ය සේවිකාව මුණු නොගැසෙන බැවින් ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයි දසුනී විශ්වාස කළාය. ඉඩ්වයි බල්ලා කීවා අපේ බබා තාම හරියට වර්ධනය වෙලා නෑලු කියලා. ඉතින් ඒ නිසා එයා හම්බ වෙන්න තව මාස 6ක් විතර යයි කීවා. දසුනී සුමුදු වෙත පැවසුවේ සුමනා අහලපාල සිටිනවාදයි බලා නොමැති බවට පසක් කර ගැනීමෙන් පසුවය. දරුවන් පිළිසිඳ ගැනීම පිළිබඳ වගේ වගක් මුදත් සුමුදු එම පිළිතුරෙන් සෑයීමටපත් වූයේ දසුනගේ සිතටද සැනසීම උදා කරමිනි. එම නිවාඩුවේදී සුමුදු සමගින් එකතු වන සෑම මොහොතකදීම දසුනී ඔහු හා සිරිපාල සංසන්දනය කරන්නට වූවාය. සිරිපාලගේ අත්දැකීම් බහුල ක්‍රියාකාරකම් හමුවේ ඔහුගෙන් තරම් සතුටක් සුමුදුගෙන් නොලබෙන බව ඇයගේ සිත ඇයට කීවාය. සුමුදුගේ සියුමැලි බවට වඩා ඇය සිරිපාලගේ හැඩිදරි ග්‍රහණයට බෙහෙවින්ම ආශා කළාය. කාලය එසේ ගතව ගියේය. දැන් සුමුදුරත් දසුනිටත් වයස අවුරුදු 3ක් පමණ වූ දියණියකි. සුමුදු තම දියණියට පනමෙන් ආදරය කළේය. සිරිපාලද එසේමය. බිලින්දිය තම පුතුගේ බිරිඳගේ කුසින් උපන් මුත් ඇය තමාගේ දසුනිගේත් එකතු වීමක ප්‍රතිඵලයක් බැව් දැන සිටි ඔහු බිලින්දිය කෙරෙහි බැඳුණු විශාල ආදරයකින් පසු වූයේය. ඒ අනුව මෙතරම් කාලයක් පුරාවට එකම නිවස තුල සුමනාවතීට හොර රහසේ සිරිපාලත් දසුනිත් ගෙව්වේ වෙනම ජීවිතයකි. මේ වන විට සුමුදු රාජකාරි කළේ අනුරාධපුරයේය. යුද්ධය නිම වී තිබූ බැවින් ඔවුන් සිටියේද වෙනදාට වඩා සැනසීමකිනි. දැන් පෙරමෙන් දීර්ඝ කාලයක් නිවාඩු නොලබා සේවය කිරීමට අවශ්‍ය වූයේ නැත. එබැවින් මාසයෙන් මාසයට නිවාඩු ලද බැවින් එය ඔහුට මහත් සැනසීමක් විය. මේ වන විට ජංගම දුරකථනද මිනිසුන් අතරට පැමිණ තිබූ කාලයයි. එබැවින් ලද අවසරයෙන් නිවසට දුරකථන ඇමතුමක් ගැනීමට සුමුදු අමතක නොකළේය. සිංගිත් දියණියද බොහෝ අවස්ථාවන් වලදී ඔහු හා කතා කළාය. ඇයට තවමත් හරිහැටි වචන උච්චාරණය කිරීමට නොහැකි වුවත් ඇය හරියට සුමුදු සමගින් දොඩමළු වීමට උත්සාහ කළාය. එක්තරා අලුයමක සුමුදුගේ දුරකථනය නාදවන්නට විය. ඇමතුම දසුනිගෙන්නේ. හෙලෝ ගුඩ් මෝනින් දසු. අනේ සුමුදු අයියේ. දසුනී එහා මානයේ සිට මහා හඬින් හඬා වැළපෙයි. ඒ හඬින් සුමුදු හා කලබලයටපත් වූයේය. ඇයි දසු මොකද ප්‍රශ්නේ? අඬන්නේ නැතුව කියන්නකො ළමයෝ. සුමුදු ඇසුවේ කලබලේනේ. ඔහුගේ පපුව වේගයෙන් ගැහිමින් තිබුණි. අනේ මේක අහලා ඔයා කලබල වෙන්න එපා සුමුදු අයියේ. අම්මා ඊයේ රෑ බෙල්ලවල දාගෙන මැරිලා. දසුනී පවසනවා සුමුදුර ඇසුනේ සිහිනයෙන් මෙනි. ඔහුගේ කන් අබුල් වැටි සියමඟ හිරිවැටි යන්නට විය. මෙතරම් සැහැල්ලුවෙන් හා සැනසීමේ සිටි අම්මා හට එකවරම සිදු වූයේ කුමක්දැයි ඔහු සිතන්නට විය. ඔහු දන්නා තරමින් සුමනාවතී දුර්වල සිතක් තිබූ අයෙක් නොවීය. ඒ කෙසේ වෙතත් දැන් ඇය මිය ගොස් ඇත. සුමුදු වෙත පැමිණි ඉකිබිදුම නවතාගත නොහැකි විය. සුමනාවතීගේ නිසල දේහය ඉදිරිපිට සුමුදු හිස බදාගෙන වියරුවෙන් මෙන් හැඬුවේය. තම මව හා ගෙවූ තමාගේ බාල අවදිය ඔහුගේ සිතේ මැවි පෙනෙන්නට විය. ඇයට සියදිවි නසා ගැනීමට තරම් ප්‍රශ්නයක් තිබුණේ නම් තාත්තාට හෝ තමාට නොකීවේ මන්දැයි ඔහු කෑගසා ඇසූ මුත් සුමනාවතී නම් නැවත දෑස් හැර බැලුවේ නැත. මවගේ සද්දවසේ දානය අවසන් වුවත් සුමුදුගේ සිත තුළ තෙරපුණේම ඇයට ගෙරවලා ගැනීමට තරම් නිවස තුළ ප්‍රශ්නයක් තිබුණේද යන්නයි. එබැවින් ඔහු වර එක දසුනිගෙන් ඒ පිළිබඳව විමසුවේය. හැදුන් පිළිතුර අනුව නම් සුමනාවතීට කිසිදු ප්‍රශ්නයක් තිබීද නැත. සුමනාවතී හා සිරිපාල අතර කිසිදු බහින් බස්වීමක්ද සිදුවී නැත. එහෙත් දසුනිගෙන් තමා මව පිළිබඳ විමසන මොහොතේදී ඇය යම් තරමකින් නොසන්සුන් වනවා සුමුදු දුටුවේය. මවගේ හදිසි වියෝ හේතුවෙන් දසුනීද තැතිගෙන තිබූ නිසාවෙන් නැවත නැවතත් එම අමීරි මතකය හමුවේ ඇය තැතිගනු ඇතැයි සුමුදු සිතන්නට විය.
සිරිපාලද සුමනාවතීගේ වියෝවෙන් පසු සුමුදු හට මුහුණ නොදුන් බැවින් ඔහුගෙන් විමසීමටද සුමුතුට අවස්ථාවක් නොවීය. තම මවගේ හදිසි වියෝවෙන් ශෝකාන්තයට පත්ව සිටින පියාගෙන් හේතු විමසා තව තවත් ඔහුගේ සිත රිදවීමට සුමුදුර හිත දුන්නේද නැත. කෙසේ හෝ සුමනාවතී මතකයක් පමණක්ම වී ඇත. සුමුදුගේ නිවාඩුවද අවසන් වීමට ඇත්තේ තව දින දෙකක් පමණි. හන්දියේ ස්ටුඩියෝවෙන් සාදාගෙන පැමිණි සුමනාවතීගේ ඡායාරූපය දෙස මොහොතක් බලා සිටි සුමුදු ඒ සාලේ බිත්තියේ සවිකලේය. දසුනී විසින් සාදා දෙන ලද මල්මාලේ සුමනාවතීගේ ඡායාරූපයට සවි කරන දෙස සුමුදුගේ ඇඟට හේතු වී බලා සිටි සිඟිති දියණිය සුමුදු සමගින් හරියට කතාවකය. තාත්ති, ඇයි මගේ සූකිරි බෝලේ? ඇයි ආච්චියම්මගේ බෙල්ලට ලණුවක් දැම්මේ? ඒක ලණුවක් නෙමේ පැටියෝ. තාත්ති ආච්චියම්මගේ බෙල්ලට මල් මාලයක් නේ දැම්මේ. සිඟිති දියණිය ආදරෙන් වඩා ගනිමින් සුමුදු පැවසුවේය. මම දැක්ක දවසක් රෑ සීයත් ආච්චියම්මගේ බෙල්ලට මල් මාලයක් දාලා උඩට උස්සනවා. දියණිය ගොත දසමින් පැවසීය. එක්වරම ඇය කී දේ නොතේරුණමුත් මොහොතකින් සුමුදු තිගැස්සී ගියේය. ඌ වටපිට බලා දසුනී පේන තෙක් මානෙ නොමැති බවට සැකහැරගත්තේය. කවුද පැටියෝ ආච්චියම්මගේ බෙල්ලට මල් මාලයක් දාලා උඩට ඉස්සුවේ? ඔහු නැවතත් දියණියගෙන් විමසුවේ සාක්කුවේ තිබූ දුරකථනය අතටගෙන එහි පටිගත කිරීම ආරම්භ කරන ගමන්ය. සීයා ආච්චියම්මගේ බෙල්ල මේම කරලා හිර කරලා අල්ලගෙන ආච්චියම්මා එපා කියලා කෑ ගහද්දි උඩට උසලා වහලා එල්ලුවා. අපේ අම්මි ආච්චිගේ කකුල් දෙකෙන් අල්ලලා ආච්චිට උඩට යන්න උදව් කළා. සුමුදුගේ සිය ළඟ හිරිවැටි යන්නට විය. ඌ හා අසල තිබූ පුටුවකින් වාඩි වූයේය. සිඟිති දියණිය තව තවත් මොනවද කීමුත් ඒවා සුමුදුර ඇසුනේ නැත. දසුනී, සුමුදු ආවේගයෙන් කෑ ගැසුවේය. හේතුවක් මුදත් දසුනී වහා කාමරෙන් එළියට පැමිණියාය. මින් පෙර කවදාවත් දැක නැති පරිදි සුමුදු කේන්තියෙන් වෙවුලමින් සිටුන් දැක දසුනී වහා බියටපත් වූාය. මට ඇත්තම කියපන්, අම්මට මොකක්ද වුනේ? සුමුදු ගේ දෙවනත් කරමින් කෑ ගැසුවේය. ඔහුගේ හඬට බිය වූ දියණිය යටගිරියෙන් හඬමින් ගොස් දසුනිගේ ඇඟේ එල්ලුණාය. ගේ පිටුපස ලී බංගුවකට වී දුම් වැටියක් උරමින් සිටි සිරිපාලද සුමුදුගේ හඬින් තිගැසී ගියේය. තමා හා දසුනී යහන්ගත වී සිටි මොහොතක සුමනාවතීගේ අතටම අහු වුණ බැවින් හා නිවසේ ඔවුන් දෙදෙනාට තිබූ එකම බාධකය සුමනාවතී බැවින් ඇය ඉවත් කිරීමට සිරිපාලටත් දසුනිටත් උවමනා විය. ඒ අනුව ඔවුන් දෙදෙනා විසින් සූක්ෂම කළ ඝාතනය පිළිබඳව සුමුදු හට ඉවවැටි ඇති බව දැනීමෙන් සිරිපාලගේ සිතද ගැහිමින් තිබුණි. මේ අතර අවුල්ලු නූල් බොලයක් මෙන් වියරු වැටි සිටි සුමුදු වහා නිවසින් එළියට බැස වෙල්යාය මැදින් වූ වඩිපාර දිගේ තමාගේ මාමාගේ වාඩිය දෙසට ගමන් කළේ නිශ්චිත අරුමුණකින් තොරවය. ඔහු උමතුවෙන් මෙන් පාළු අඩිපාර දිගේ ඇවිදන් යන දෙස දසුනී ජනෙල් කවුළුවෙන් බලා සිටියේ ගිනිගෙන දැවිමිනි. ගේ පිළිකන්නේ සිට සිරිපාල්ද සිටගත් වනම සිට සුමුදු නොපිනී යන දෙස බලා සිටියේ ඊළඟට තමා කළ යුත්තේ කුමක්ද කියාවත් සිතාගත නොහැකිවය. පුතේ, මොකදම මේ වෙලාවේ වාඩිය පැත්තේ? වාඩියෙහි ඌලී බංගුවක් මත සුරුට්ටුවක් උරමින් සිටි ගුණේ මාමා විමසුවේ ආදරණීය බැල්මක් සුමුදු දෙසට හෙළමිනි. ගුණේ යනු සුමනාවතීට සිටි එකම වැඩිමාල් සොයුරයි. මේ වන විට වයස අවුරුදු 50ක් පමණ වූ ඔහු අවිවාහකයෙකි. සුමුදු හට තේරෙන කාලයේ සිට ගුණේ මාමා දෙවිගෙව්වේ මෙම වාඩියේය. ගොවිතැන ජීවනෝපාය කරගත් ගුණේ මාමාට නනත්තු කිරීමට දරු පවුලක් නොවුයෙන් මුදල් හම්බ කිරීමට හෝ ඉතිරි කිරීමට මහා ලොකු අවශ්‍යතාවයක් නොවිය. සුමුදු සුමනාවතීත් එකල සිටම නිතර ගුණේ මාමාගේ වාඩියට පැමිණීමට පුරුදුව සිටියෝය. මෑත කාලයේ නම් සුමුදු මෙහි පැමිණෙන්නේ දසුනිට හොර රහසේ දුම්වැටියක් ඉරීමට හෝ මඳුවිත තොල ගෑමට පමණකි. මාමේ, බොන්න මොකුත් නැද්ද? සිගරට්ටුවක් දල්වාගෙන ගුණේ මාමා අසලින් වාඩි වෙන ගමන් සුමුදු ඇසුවේය. උඹට තේ ඩිංගක් වක් කරන්නද මගේ පුතේ? තේ නෙමෙයි යන්නේ. සරජාති ගෙනාපම් මොකුත් නැද්ද? ගුණේ මාමා සුරුට්ටුව කටින් ඉවත් කර එක්වරම සුමුදු දෙස බැලුවේ කුතුහලයේ පිරුණු දැසිනි. ඇයි පුතේ? උඹ මොකුත් ප්‍රශ්නයකද? නෑ මාමේ. අම්මා නැති නිසා මගේ හිතට හරි නෑ වගේ. මොනාරි දිව්වා නම් හරියයි. එහෙනම් මම ටවුමට ගිහින් ඉක්මනින් මොනාරි අරන් එන්නම්. මාමා හපන්න මොනාරි හදලා තියෙනවද? ගුණේ මාමා අඳුරු වී තිබූ සුමුදුගේ මුහුණ දෙස මොහොතක් දුක්බරව බලා සිටියේය. ඕන නෑ, ඔහොම ඉඳින්. මම ගෙනාව බෝතලයක් තියෙනවා මගේ ගාව. ඉක්මනට හපන්න මොනාරි හදලා ගමු.
දනිස් දෙකට දෑත් තබා වාරුගත් ගුණේ මාමා නැගී සිටියේය. ඒ වන විට ගොම්මන් අඳුරු පළාතම ආක්‍රමණය කරමින් තිබුණි. උම්මැස්සේ වේලෙමින් තිබූ වැව්මාළු බැදුමන් සකස් කිරීමට ගුණේ මාමට වැඩි වේලාවක් ගත වූයේ නැත. මොහොතකින් දෙදෙනාට නොදෙනී බෝතලෙන් භාගයක්ම හිස් වී තිබුණි. පුතේ, උඹ මගේ එකා. කියවන්, උඹ මොනවාරි ප්‍රශ්නයක් හිතේ තියාගෙන නේද ඉන්නේ? මත්පැන් පුරවන ලද වීදුරුව දෙස බලාගෙන කල්පනා කරන සුමුදු දෙස මොහොතක් බලා සිටි ගුණේ මාමා විමසුවේය. මොහොතකට වීදුරුවෙන් දැස් ඉවත් කර සුමුදු ගුණේ මාමා දෙස බැලුවේය. මාමේ, මට අම්මගේ මරණය ගැන සැකයි. ගුණේ මාමා තිගැසී සුමුදු දෙස බැලුවේය. ඔහුගේ මූණේ කුමක්දෝ කතාවක් ලියවී තිබෙන බැව් සුමුදුට සිතුනි. ඇයි පුතේ මෙහෙම කියන්නේ? මොකක්ද හේතුව? ගුණේ මාමා විමසුවේ වෙරිමතින් ගොත ගසමිනි. අද අපේ දෝනි කියවන මගෙත් එක්ක සීයා ආච්චි අම්මගේ බෙල්ලට ලණුවක් දාලා වහලා එල්ලනවා දැක්කා කියලා. ගුණේ මාමාගේ දැස් විශාල විය. ඔහු අතටගෙන තිබූ මත්පැන් වීදුරුව එක හුස්මට කටේ හලා ගත්තේය. මම හිතුවා හරි. ඔවුන් දෙන්නා මගේ රංගිව මැරුවා. මම හිතුවා ඔවුන් දෙන්නා මගුල් නටලා අවසානට ඕක කරයි කියලා. ගුණේ මාමා වෙරිමතින් කියවාගෙන යයි. සුමුදු එහි අගත් මුලක් නොදැන ගුණේ මාමාගේ වෙවුලන දෙතුළු දෙස බලා සිටියේය. මාමා දන්නවද ඒ ගැන මොනවා හරි? අනේ දන්නවා නම් කියන්නකෝ මාමේ. සුමුදු විමසුවේ ගුණේ මාමාගේ අතකින් අල්ලා දන්නා ගමන්ය. උඹ මගේ එකා. උඹට නොකියන දෙයක් කොහෙන්ද මගේ පුතේ මට? නංගි හැමදා වගේ මෙහෙට ඇවිල්ලා ගෙදර ප්‍රශ්න ගැන කියව අඬනවා. මට කියලා හිටියෙත් ඒක විතරයි. ඒකිටත් එහෙමයි. එදා ඉඳන්ම දුකක් දැන්නම එන්නේ මාව හොයාගෙන. ගුණේ මාමා මොහොතක් ඈත කළුවර දෙස බලා සිටියේය. අනතුරුව නැවතත් වීදුරුව පුරවාගත් ඔහු එක හුස්මට එය බීගෙන ගියේය. පුතේ සුමුදු, මේ කහලා උඹ කලබල නම් වෙන්න එපා. මම මේ වෙරි නිසා නෙමෙයි කියන්නේ. ඔය හම්බෙච්ච ළමයාත් උඹගේ නෙමෙයි. ඒකි සිරිපාලයාගේ. සුමුදු තිගැස්සුනේය. ඔහුගේ හිස අකුණු පාරක් වැදුණු කලකමෙන් හිරිවැටි යන්නට විය. උඹගේ ගෑනිත් එක්ක උඹලගේ තාත්තා ඇඳේ ඉන්න හැටි නංගි දැකලා තිබුණා. ඒත් ඒකට මුකුත් කරන්න දෙයක් නැතිසා ඕවා ගැන මගෙත් එක කියෝ අන්ටලා තිනු ඇති තරම්. ඕලා මයන් දසුනික බඩට ඇවිල්ලා තියෙන්නේ උඹ ගෙදර නොහිටි කාලෙක. හැබැයි උඹලගේ අම්මා එක දැනගෙනත් හිත ඇතුලේ ඒක හංගගෙන ඉඳලා තියෙනවා. උඹ දැනගත්තොත් හැමදේම විනාශ වෙයි කියලා බයට. සුමුදු කල්පනා කරන්නට විය. ඔහුට දැන් යට ගියාව නිරවුල් වෙමින් තිබුණි. දසුනී කැප්ගත් මොහොතේ ඇය විසින් පැවසූ බොරු ඔහුට මතක් වන්නට විය. ඔහුට තම පියා හා බිරිඳ පිළිබඳව ඇති වූයේ ඉමහත් කෝපයකි. අසීරුවෙන් හිසේසූ සුමුදු ගුණේ මාමා දෙස බැලුවේය. ගුණේ මාමාට පුටු ඇන්දට හේතුවී නින්ද ගොසින්ය. කනප්පුව මත වූ බෝතලය අතටගත් සුමුදු එහි ඉතිරිව තිබූ මත්පැන් සියල්ල උගුරට හලාගෙන හොන්තරින් නැගී සිටියේය. එහාටත් මෙහාටත් පැද්දෙමින් මොහොතක් බලා සිටි ඔහු වටපිට බලා ගුණේ මාමා යහමෙන් පනපුවා තිබූ කැත්ත අතට ගත්තේය. කැත්ත කරේ තබාගත් ඔහු කළුවරේම කුඹුර මැදින් වූ අඩිපාරෙන් තම නිවස දෙසට ගමන් කරන්නට විය. අධික වෙරි මත හේතුවෙන් වරෙක ඔහු විසිවී ගොස් කුඹුරට වැටුණි. නැවත අසීරුවෙන් නැගී සිටි ඔහුට තමා කැත්තක් රැගෙන ආබාවක්වත් මතකයේ තිබුණේ නැත. නැගී සිටිත්ම සුමුදුගේ කොන්ද දෙසින් වේදනාවක් ඇතුළු වී මුදුනේ දෙසට ඒ වේගයෙන් ගමන් කරන්නට විය. කෙන්ද්‍රිල්ලක් සමගින් වාරු නැති වූ සුමුදු එක්වරම දනින් වැටුණි. ඒත් සමගම නැවත වරක් එම වේදනාව දැනුනි. ඒ අනුව දෙවනි වරටත් කොන්ද දෙසින් ඇතුළු වී සුමුදුගේ සිරුර පසාරු කරමින් ගමන් කළ යකඩ ඉනි පහරස් සමගින් සුමුදු උදරය අල්ලාගෙන බිම වැටුණේය. වක්කඩක් කැඩුවක් මෙන් ඔහුගේ පසාරු වූ තිබු සිරුරෙන් රුධිරේ ගලායන බැව් සුමුදුට දැනුනි. ඔහු සිටින්නේ නන්දි කඩාව කලපුවේ අවසන් සටනේ බැව් ඔහුගේ සිතට දැනෙන්නට විය. ඒත් සමගින් ඝන කළුවරේ තමා අසලින් සිටගෙන සිටින කළු පැහැති රූපයේ දෙසට පැන්න සුමුදු ඔහුව දෑතින්ම බදාගත්තේ සතුරාහට පැන යාමට ඉඩ දීම යුද බිමේදී විශාල වරදක් වූ බැවිනි. ඒ අනුව සතුරා සුමුදු හා පොරබදන්නට විය. යකඩ ඉනි පහරවල් දෙකක් සිරුර හදා ගමන් කර තිබූ බැවින් සුමුදුවට එතරම් වේලාවක් සතුරා හා පොරබැදීමට හැකි වූයේ නම් නැත. පොරබැදීම අතරතුරේදී සතුරාගේ කරහි තිබූ මාලය ගැලවී සුමුදුගේ අතට පැමිණ තිබුණි. ඔහු අද සිහියෙන්ම එය හැඳ සිටි කලිසම් සාක්කුවේ ඔබා ගත්තේය. ඒත් සමගම තවත් යකඩ ඉනි පහරක් හිසට වැදුණු බැවින් සුමුදු හීන් සීරුවේ ඇලවී ගොස් පැසුණු ගොයමට උඩින් වැටී නිසල විය. සුළු මොහොතකින් දැස් හැර බලන විට සුමුදු සිටියේ රෝහලකය. ඔහු හීන් සීරුවේ වටපිට බැලුවේ තමා සිටින්නේ කොහිදැයි නිශ්චය කර ගැනීමටය.
යුද්ධ හමුදා නිරැදුමෙන් සැරසුන හෙදියත් නෙතගැටෙක්ම තමා කොහේ හෝ යුද්ධ හමුදා රෝවලක සිටින බවට ඔහුට වැටහුණි. කෝප්‍රල් තමා අසරින් ගමන් කරමින් සිටි හෙදියට සුමුදු කතා කළේය. හෙදිය එක්වරම පුදුමයෙන් සුමුදු දෙසට හැරුණාය. කෝප සුමුදු කොහොමද යට? සුමුදු කුතුහලයෙන් ඇය දෙස බලා සිටියේය. ඔහු යට ගියාව පිළිබඳ මෙනෙහි කරන්නට උත්සාහ කරන්නට විය. අද දිනේ කවද්ද කෝප්‍රල්? සුමුදුන්ම සුවේය. කරමින් සිටි වැඩේ අතරමඟ නතර කර හෙදිය නැවතත් සුමුදු දෙස බැලුවාය. අද 2012 පෙබරවාරි මාසයේ 10 වෙනිදා. හෙදිය පිළිතුරු දුන්නාය. සුමුදුට පුදුම සිතුනි. තමාහට මතකයේ තිබුණේ මීට මාස 7-8කට පෙර මතකයකි. ඔහු ගුණේ මාමා සමගින් මත්පැන් පානය කළ අවස්ථාවේ සිට ඉදිරියට මතක් කිරීමට උත්සාහ කළේය. තමාහට කවුරුන්ද යමකින් එන්න අයුරුතුන් තමා එම තැනැත්තා සමගින් පොර බැදුව අයුරුතුන් සුමුදුර සීනයක් මෙන් යාන්තමට මතකය. කෝප්‍රල් මාව හොස්පිටල් ගෙනාවේ කවුද? සුමුදු නැවතත්ම සුවේය. ඔයාව මෙහෙට නෙමෙයි ගෙනාවේ සුමුදු. ඔයාට උල්ලයිදුකින් යනලා වෙලක දාලා ඉන්නකොට ගමේ කෙනෙකුට හම්බෙලා තමයි ඔයාව ගල්ගම හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා තිබුණේ. එහෙන් ඔයා ආමිකේ කියලා දැනගත්තට පස්සේ තමයි අනුරාධපුර ආමි හොස්පිටල් එකට ට්‍රාන්ස්ෆර් කරේ. ඔළුවට වෙලා තිබුණු ඩැමේජ් එක නිසා ඔයා මාස ගාණක් කෝමා එකක හිටියේ. ඒ නිසා අදට ඔය ඇති නේද? අපි හිමීට කතා කරමුකෝ කෝප සුමුදු. සුමුදු හීන් සියරුවේ තම උදරය අල්ලා බැලුවේය. එහි ප්ලාස්ටර් අලවා නැතත් විශාල තුවාල කැරල් ඔහුගේ ඇඟිලි තුඩුවලට හසු විය. අනතුරුව ඔහු හීන් සියරුවේ හිස අතගා බැලුවේය. හිස කෙස් කොට වෙන්නම කපා ඇත. හිස් මුදුනේ එහාටත් මෙහාටත් මැහුම් පාරවල් කිහිපයක් ඇඟිලි තුඩුවලට හසු විය. ඔහු ඒවා අතගා බලා හිසේ තිබෙන්නට ඇති පැල්ම පිළිබඳව චිත්‍ර රූපයක් මවා ගැනීමට උත්සාහ කළේය. කෝප්‍රල් මම තුවාල වෙනකොට ඇඳගෙන හිටපු ඇඳුම්කෝ? හදිසියේම යමක් මතක් වීමෙන් සුමුදු විමසුවේය. ෆෝන් එකයි ඔයා දාගෙන හිටු මාලේ ගෙදර අයට බාර දුන්න කෝප සුමුදු. හැබැයි ඇඳුම් ටික නම් මෙහෙ ඇති. අනේ කෝපල් ඒ ටික මට ගන්න පුළුවන්ද ප්ලීස්? සුමුදු කෙඳුරුවේය. කිසිත් සිතාගත නොහැකි වූ හෙදිය සුමුදු දිස බලා සිටියේ කුතුහලයෙනි. දැන් වෙලාව රෑ 12ත් පැනලා. මේ වෙලාවේ මොකටද ඔයාට ඒවා? දැන් නිදා ගන්න කෝපල්. මම හෙට උදේට ඔයාට අනිවාර්යයෙන්ම ගෙඩක් දෙන්නම්. අනේ ප්ලීස් කෝපල්. ඒ කලිසම්සාක් කුවේ මට ඌමනා කරන දෙයක් තිබුණා. ප්ලීස් මට ඇඳුම් ටික ගෙන දෙන්න. සුමුදු අපහසුවෙන් ඇඳ මතින් වාඩි විය. මොහොතක් සුමුදු දෙස බලා සිටි හෙදිය මඳක් ඈතින් ඌ වෙනත් හෙදියක් වෙත යමක් පවසා වහා නොපෙනී ගියාය. මොහොතකින් එලිමතු වූ හෙදිය පැමිණ පාර්සලයක් සුමුදුගේ ඇඳ මතින් තැබීය. බෝක බලලා ලොකර් එකට දාගන්න හොඳද? නැත්තම් සිහිය ආව ගමන් ඕවා දුන්නා කියලා හෙට උදේට ડોක්ටර්ගෙන් බැනුම් අහන්න වෙන්නේ මට. සිනහවක් සමගින් පවසා හෙදිය යන්නට ගියාය. සුමුදු වෙවුලන දෑතින් පාර්සලේ දිගහැරියේය. එහි අනතුර උදිනේ තමා හැඳ සිටි කළු පැහැති ටී-ෂර්ට් එක සහ නිල් පැහැති ඩෙනිම් කොට කලිසම විය. රුධිරයෙන් තෙත් වී නැවත වියලීම හේතුවෙන් පාර්සලේ දිගහරින විට නැගුණේ අපුල ගන්ධයකි. එය යුද්ධයේ අතරතුර මිය ගොස් දින ගණනක් ගතව තිබූ මලමනී වලින් නැගුණ අපුල ගන්ධට සමාන එකක් විය. ටී-ෂර්ට් එකේ සිදුරු දෙස මොහොතක් බලා සිටි සුමුදු කලිසම් සාක්කුව වලට අත දමමින් යමක් සොයන්නට විය. මොහොතකින් එක් සාක්කුවක තිබී ඔහු කළු පැහැති නූලක් එළියට ගත්තේය. එහි කොනක රන් කොපුවක් සවි කළ කොටි දතකි. සුමුදුගේ හිත හිරිවැටී යන්නට විය. දුටු පමණින්ම එය තමාගේ පියා පැළඳගෙන සිටි මාලය බැව් ඔහු හඳුනාගත්තේය. මොහොතකට සුමුදුගේ සිත එක තැන නතර විය. තම පියා දසුන්ජ ලොල් වී තම මව මරා දමා ඇත. ඔහුට තවදුරටත් සිටි එකම බාධකය වූයේ සුමුදුය. තමා සියල්ල දන්නා බව සිරිපාල දැනගත් බැවින් තමා මරා දෙමීමට උත්සාහ කළ බැව් ඔහුට වැටෙන්නට විය. සුමුදුගේ හිස හිරිවැටෙන්නට විය. ඔහු හීන් සීරුවේ ඇඳෙන් බැස ඇඳට වාරු වී හිටගත්තේය. මාස ගණනක් ඇඳට සීමා වී සිටි ඔහුගේ දෙපා වාරු නොමැතිව වෙවුලන්නට විය. මොහොතක් දැස් පියාගත් සුමුදු තමාට විශේෂ බලක අයතුලින් ලබා දී ඇති විශේෂ වූ පුහුණුව පිළිබඳව සිතන්නට විය. අධිෂ්ඨානෙන් අභීතව අරමුණ කරා තම ආදර්ශ පාඨයේ කිහිපවරක් සිතින් මෙමුණු ඔහු නැවතත් හිසෝසුවා දැස් විවර කළේය. හීන් සීරුවේ ඇවිද ගිය සුමුදු වාට්ටුව කොනක ඌනාන කාමරයට ඇතුළු විය. මාස ගණනකට පසු කණ්ණාඩියක් තුලින් තමා දැකීමෙන් ඔහුගේ සිත ඉරිතැරී යන්නට විය. කණ්ණාඩිය තුල සිටියේ මෙතෙක් සුමුදු දැක නොතිබූ වෙනස් වූ මිනිසෙකි.
එකල ඔහුට තිබූ දෘෂ්ටිමත් දේහය වැහැරී ගොස් ඇති අයුරුත් හිසට සිදු වූ හානි හේතුවෙන් මුහුණද විරූපී වී ඇති අයුරුත් දැකීමෙන් සුමුදුගේ හිත හිරිවැටී යන්නට විය. ඔහු එම විරූපී රූපයේ දෙස බලා සිටියේ දරාගත නොහැකි තරමේ කෝපයකිනි. වටපිට බැලූ සුමුදු හීන් සීරුවේ පඩිපෙළ දෙසට ගමන් කරන්නට විය. තමා විශේෂ සෙබලෙක් බව ඔහු නැවත නැවතත් සිතන්නට විය. තමා ප්‍රගුණ කර ඇත්තේ සතුරා කුමන තත්වයකින් සිටියද සහමුලින්ම විනාශ කර ජයග්‍රහණය කිරීම බව ඔහු සිටුවේය. වාරු නොමැති වෙවුලන දෙපා පිළිබඳව නොතකා ඔහු හීන් සීරුවේ වාට්ටුවෙන් එළියට බැස අඳුරට මුවා වී ඉදිරිය පිළිබඳව සැලසුම් සකස් කරන්නට විය. ඔහු හීන් සීරුවේ රෝහල් කාර්ය මණ්ඩලයේ විවේක ගන්නා ගොඩ නැගිල්ල දෙසට ගමන් කළේය. තමා හැඳ සිටි රෝගීන්ට ආවේනික වූ පිජාමා සරමත් කමිසයත් උනා තැබූ සුමුදු එහි රෙදි වෙලක්නින් ගත් කලිසමක් සහ කමිසයකින් සැරසුනේය. වේලාව අලුයම එක පසුව තිබුණි. රෝහලේ ඉදිරිපස මාර්ගයේ ඉඳහිට ගමන් කළ වාහනයක ශබ්දය හැරුණුකොට මුළු පරිසරයම දැඩි නිහැඩියාවක ගිලී තිබුණි. සුමුදු හීන් සීරුවේ අඳුරු සෙවණැලිවලට මුවා වෙමින් ගේට්ටුව දෙසට ඇදෙන්නට විය. ගේට්ටුව අසල මුරපොලේ රාජකාරියේ සිටි ආධුනික සෙබලා මරණින් දේය. ඔහුගේ තීපනස ගිනි අවිය පසකින් බිත්තියට හේතු කර ඇත. සුම්මුදු මොහොතක් ඒ දෙස බලා සිටියේය. අනතුරුව මුරු සෙබලාට හොර රහසේ එම ගිනි අවිය තමාගේ අතට ගැනීමට සුමුදු සමත් විය. යුද සමයේ තමා අත්විඳ ඇති අත්දැකීම් අනුව එය ඔහුට අසීරු දෙයක්ද නොවිය. එහෙත් අවියට සවිකර තිබූ මැගසිනේ හැර අන් මැගසින් තුනම තිබුණේ මුර සෙබලා පැළඳ සිටි අනකට්ටලේ තුල බැවින් මේ වෙලාවේදී ඒවා පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම නිෂ්ඵල බැව් සුමුදු සිටුවේය. ඒ බැවින් ඔහු පතුරම් 30ක් පුරවන ලද මැගසිනය සවි කළ අවියත් සමගින් හීන් සීරුවේ පසුබැස්සේය. අඳුරේම ගිනි අවිය සංගවා දනිමින් ගමන් කළ ඔහු පාර අසල තිබූ කුණු ගොඩක් අවුස්සා පරණ පොහොර උරයක් සොයා ගැනීමට සමත් විය. ගිනි අවිය ඒ තුරට දමාගත් ඔහු තවදුරටත් උරේ තුරට පරණ ප්ලාස්ටික් බෝතල් කිහිපයක් දමා එහි බාහිර පෙනුම වෙනස් කර ගැනීමට සමත් විය. යාපනයේ සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයකට ගොඩවීමට සමත් වූ සුමුදු පොහොර උරේද තුරු කරගෙන අසුනක වාඩි විය. තමා සතුව ගිනි අවියක් තිබෙන මුත් ඔහුට බියක් දැනුනේ නම් නැත. ඒ වන විටත් ඔහුගේ සිත තිබුණේ උමතුවටපත් පෙමිණි. කොහෙන්ද බහින්නේ? කොන්දස්තරවරයා පැමිණ කිහිපවරක් ඇසූමුත් සුමුදු පිළිතුරු දුන්නේ නම් නැත. කෝ සල්ලි ගන්න? නැවතත් කොන්දොස්තර සුමුදුගේ උරහිසට තට්ටු කරමින් අසන්නට විය. ගල්ගමුවෙන් බහින්නේ. සල්ලි නෑ. සුමුදු සැරෙන් උත්තර දුන්නේය. අසල සිටි මගීන්ද වහා සුමුදු දෙස බැලුවෝය. සුමුදුගේ හිසේ තිබූ විශාල තුවාල කරල් සහ තුරුළු කරගෙන සිටි පොහොර උරේ දැකීමෙන් ඔහු මානසික රෝගියෙකු වන්නට ඇතැයි කොන්දොස්තර සිතන්නට විය. එබැවින් නැවත වරක් කිසිත් නොකියා ඔහු සුමුදු වෙතින් ඉවත් වූයේය. බසයෙන් බැසගත් සුමුදු අන්ධකාරයේ මැදින් තම නිවස දෙසට ගමන් කරන්නට විය. අඳුර මැදින් තමාගේ මව තමාට කතා කරන හඬ ඇසී සුමුදු මොහොතක් නතර වී වටපිට බැලුවේය. එහෙත් කෑලි කැපිය හැකි අන්ධකාරය විනා වෙනත් කිසිවක් ඔහුගේ දැසට හසු වූයේ නම් නැත. දෙවට පාරෙන් ගොස් සුමුදු තමාගේ නිවසේ මිදුරට අවතීර්ණ විය. ගම් පුරා හඬ නගනා කුකුලන්ගේ හඬින් මේ වන විට අලුයම උදාවමින් පවතින බව සුමුදු දැනගත්තේය. ඔහු මොනමුණවදු තමාට මුහුණමින් හිසකෙස් අතින් ඇදගත්තේය. පොහොර උරයි ඉවත් කර ගිනි අවිය එළියටගත් වූ ආධුනික පාඨමාලාවෙන් මුල්ම වරට අලුත්ම ගිනි අවියක් තමාට ලබා දුන් දිනේ මෙන් ආසාවෙන් එදෙස මොහොතක් බලා සිටින්නට විය. මොහොතකින් ඔහු ගිනි අවිය සූදානම් කරගත්තේ ඊටතට හඬක් නොනැගෙන පරිද්දෙනි. කටකොනකට නගාගත් උමතු සිනහාවක් සමගින් ඔහු යුදබිමේදී මෙන් අවිය උර හිසට තද කරගෙන නිවසේ ඉදිරිපස දොර වෙත හීන් සීරුවේ ගමන් කරන්නට විය. පරිසරයේ තිබූ පාළු නිහඬියාව බිඳිමින් සුමුදුගේ ගිනි අවියේ පළමු උණ්ඩය දොරේ අගුල වෙත මුදවා හැරුණි. ඒත් සමගම විවරු වූ දොරෙන් සතුරු මුරපොළකට ඇතුළු වන නියාවෙන් සුමුදු ඇසිල්ලකින් නිවසට ඇතුළු වූයේ හීයක බඳු වේගයෙනි. අවිය අමෝරාගෙන සුමුදු මුලින්ම ඇතුළු වූයේ ඔහු හා දසුනී දිවිගේ වූ කාමරය වෙතටය. අනපේක්ෂිත වේලාවක ඇති වූ වෙඩිහානින් ඇහැරුණ දසුනිටත් සිරිපාරටත් ඇඳෙන් බැස ගැනීමටවත් ඉඩක් නොතබා සුමුදු අවියත් අමෝරාගෙන ඔවුන් ඉදිරියේ පෙනී සිටියේය. අඹු සැමියන් පරිද්දෙන් එකම ඇඳක නිදාහුන් ඔවුන් දෙදෙනා හිඳිවනම සිට
මාරාවේශයෙන් තමා ඉදිරියේ සිටි සුමුදු දෙස බලා සිටියේ බීරාන්ත වෙවුලමිනි. පොරවනේ ඉවත් වී තිබූ දසුනිගේත් සිරිපාලගේත් උඩුකය ඒ වන විටත් නිරාවරණය වී තිබුණි. සුමුදු උමුතුවෙන් මහාඬින් සිනාසෙන්නට විය. අනේ පුතේ අපි මරන්න එපා. සිරිපාල කෑගසමින් ඇඳෙන් බැසීමට උත්සාහ කළේය. එකනෙහිම පලාතම දෙදුරුම් කමින් සුමුදුගේ ගිනි අවිය නැවතත් ක්‍රියාත්මක වන්නට විය. එක දිගට ගලා ගිය වෙඩිවරුසාව මැද්දේ සිරිපාලගේ දසුණගේත් හිස් සුණු විසුණු වී කාමරය පුරා විසිරී යන්නට ගත ඌයේ තප්පර කිහිපයකි. හදිසියේ ඇති වූ කලබලය හේතුවෙන් මේ කිසිත් නොදත් දියණිය අවදිව මොරදී හඬන්නට විය. ඇය දෙසට මොහොතක් ගිනි අවිය අමෝරාගෙන සිටි සුමුදු නැවතත් අවිය ඇය වෙතින් ඉවත් කර උමතුවෙන් මෙන් සාලේ වෙත දිව ගියේය. සාලේ වූ සුමනාවතීගේ ඡායාරූපය අසල නතර වූ සුමුදු මොහොතක් ඇයගේ සිනහමුසු මුහුණ දෙස බලා සිටින්නට විය. මොහොතකින් ඔහු මොරදී හඬමින් ඒ අසලින් දනින් වැටුණේය. ඒ වන විටත් ගිනියම්ම දුම් දමමින් තිබූ ගිනි අවියේ බැරළය ඔහුගේ නිකටට යටින් තිබුණි. කෑගස හඬන ගමන් ඔහු හිමීට තම දඹරගිල්ලෙන් ගිනි අවියේ තිගරේ මිරිකුවේය. නැවතත් පලාතම දෙවනත් කරමින් පිට වූ උන්දේ සුමුදුගේ නිකටට යටින් ඇතුළු වී ඉසේ තිබූ තුවාල කැරල් පසාරු කරගෙන එළියට පැමිණ වහලෙද්ද සිදුරු කරගෙන ඉස් අවකාශය වෙත ඇදී ගියේය. ඉන්පසු පරිසරය නැවතත් මොහොතකට පාළු අන්ධකාරයේ ගිලී යන්නට විය. හැඟීම් වලට වහල් වී ඇති කරගත් අනියම් පෙමක් නිසා නැති වූ ජීවිත පිළිබඳ තවත් දුක්බර කතාවක් ඒ විදිහට අවසන් වෙනවා. ඉතා ආදරයෙන් මතක් කරනවා තාමත් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා.